මේකත් බලමු මොනවද පිපිලා තියෙන මල් කියලා. මේ තියෙන මගේ හැඩය ගහ. මේකට මහා හැඩයක් කියලා වගේ කියන්නේ මම හරියටම දන්නේ නැහැ. මම හිතන්නේ මේ වගේ හරිම අමාරුයි හදාගන්න. මම මේ දැන් තමයි හදාගෙන යන්නේ. ඉතින් ඔන්න අර පරණ ඕකිඩ් එකම ආපහු පිපිලා තියෙනවා. දැන් ඒක පර වෙන ගමන් තියෙන්නේ. ලොකු මල් කෙනෙක් පිපුණා මේ පාර. එන්න මේක තමයි ගහ. මේ අර ස්ටාර් ෆ්ලවර්ස් වගේ කියන්නේ මේකට මම දන්නේ. හරි ලස්සනයි. මිදුළු පුරා මම වැල වගේ යවලා නැතුව මිදුළු නිකන් හැදිලා තියෙනවා. හරි ලස්සනට මල් පිපිලා තියෙනවා. මේ අද වැස්සේ ඉන්න පොඩ්ඩක් අර මල් කිලා වගේ නැත්නම් හරි ලස්සනයි. ගස් ටික වහාගෙන නිකන් ස්ටාර්ස් වගේම තමයි ඒක. අද අත පාටට තියෙනවා. ඔන්න මේ අර සැරියුත් මුගලන්ද මොකක්ද මන්ද මේකට මල් නම් ගොඩාක් කියන මේ මලක් හරි ලස්සනයි මේක මල් ලස්සනට වැඩි පුදුම සුවඳක් තියෙන පිපෙන නම් පාටට ඒක දන්නවනේ හැමෝම අර වෙනකොට සුදු පාට වෙනවා මේක මේ අද තියෙන මල් ටික තුනයි මේ ගහේ කොළ ගානටම මල් වෙනවා ඒක උනම් හරිම ලස්සනයි හරි සුවඳයි දැන් මේකෙත් මම නම නම් දන්නේ ඒකත් හරි ලස්සන කලර් එකක් එකේ තියෙන්නේ කලර් මැච් කරන එක නම් ලස්සනයි අමුතුම කලර් එකක් එක ලස්සන පර්පල් එකක් වගේ වටින මලක් නම් නෙවෙයි ඒවත් හරි ලස්සනයි ඔන්න මගේ බිගෝනියා එක බලන්නකො කෝප වගේ බිගෝනියා එක මේ කෝපයක් වගේ එකත් ඉතින් ලස්සනයි මේ තියෙන කැක්ටස් එකක් මේකට අපිටලක ශක්තිමත් එකක් නෙවෙයි වැටි හැදෙනවා මේ පෝච්චි පුරාවට පිරීලා හැදෙනවා මේක දන්නවා ඇති තියෙන අය මමත් ඔය දෙක තුනක් දැන් හදාගත්තා මේක පිරීලා හැදෙනවා හරි ලස්සන ප්ලාස්ටික් එකක් වගේ මේකත් ඒකයි අනුගම මේ යලේ ඒකේ ලස්සන වටිනාකමක් නැති වුණොත් හරියම ලස්සනයි මේ අර ඕකිඩ් එකම තව තැනක පිපිලා මේක නම් පිපෙන ගමන් අරක පර වෙනවනේ පිපෙනකොට නම් හරියම ලස්සනයි මේක තමයි එක හදලා තියෙන්නේ කොකිඩාම එකක් වගේ හදලා මේ කැක්ටස් එක වැස්ස වැඩිලා චුට්ටක් වුණ වෙලා මේකේ ඉතින් අමුතුම ලස්සනක් තියෙනවා මෙන්න මං ගියේ පාරත් වීඩියෝ එකේ දාපු මල් එක මේකේ එදා පිපිලා තිබුණේ නෑ දැන් පිපිලා මේක මං අර බෝතලයක හදලා තිබ්බ එක බෝතලයක් අපේ කෑල්ලක තමයි හදලා මම එල්ලලා වගේ තියෙන්නේ මේ රෙඩ් ෆාම් වල මොකක්ද කියන්නේ මේක පොල් මොකද්ද මේකට කියන්නේ රෙඩ් ෆාම් එකේ අත්තක් අර වැටෙන එකේ මම අර පොල් අත්ත වගේ පැත්ත අරගෙන ආලුක අදහසක් ගන්න පුළුවන්ද කියලා මම ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තා මේ දිය කුඩලු ඒකට නම් තුන අස්සනක් තියෙන මලක් මල් පිරෙන නිසා මුදුලම අමුතු එලියක් වටනවා ඒකගේ මේ මොකද්ද මන්ද මන්න නම දන්නේ නැති මලක් ඒකත් හරි අමුතු ලස්සනක් තියෙන මලක් මේ නම දන්න කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න ඔන්න මේ දවස්වල මගේ ගෝල්ඩන් ගාඩන් එකෙත් මල් පිපෙනවා බලන්නකෝ දැන් ටික මල් පිරෙනවා තව දවස් දෙකක් විතරනකොට මේකේ කොළ පේන්නේ නැති තරමට මල් පිරෙනවා ඒ වගේම තමයි පලාතරම සුවඳ හමනවා හැබැයි මේක පිපෙන්නේ සුදු පාටට මම හවසට තමයි පිපෙන්නේ මම හවස ක්ලිප් එකක් කරන් දාන්නම්කෝ එතකොට හරි ලස්සන පාට තුනක් තියෙනවා ගහේ සුදු පාට පිපෙනවා ලා කහ වෙනවා තද තැඹිලි පාට පර වෙනවා මොන දැන් හවස ඉන්න වෙලාවේ බලන්නකෝ සුදු පාටට තමයි පිපෙන්නේ බලන්නකෝ පාට
පාට දෙක. අද වැස්ස නිසා මෙයා හොඳටම පිපෙන්නේ නැහැ. බලන්නකො බාගෙට පිටි අකුලගෙන ඉන්න හැටි. එයාට ඉතින් හොඳට අවුනේ. මෙයාත් මේ පැත්තට කැලෑවකට වෙලා පිටලා තියෙන හැටි බලන්නකො ඒක ලස්සන. පාට බලන්නකො. එහෙමනම් අදට ඉතරයි. ආයෙත් ලස්සන මල් ටිකක් පිපුණාම අරගෙන එන්නම්කෝ. ගිහිල්ලා එන්නම්. පුතු සරණයි හැමෝටම.